අයියෝ මොකද්ද බං මේ බලපංගු දැන් අපි ගොඩක් කළා ඇවිල්ලා ඉන්න මේ ඝන කැලෑවක් මැදට නෑවේ මොන ගවේෂණයද බං යන්න යමන්කෝ බං ගෙදර නෑ බං පොඩ්ඩක් ඉඳපන්කෝ බං තව ටිකයි සමහරවිට ඇත්තේ අපිට නවතින තැනක් හම්බෙයි අපිට පොඩි කාලේ තිබ්බ හීනයක් ඒ බං මේ කැලෑව එක එක සද්දපත් වෙනවා අපි මේකේ කවදාද දවසක මේකේ පොඩ්ඩක් ගවේෂණ කරලා බලන්න කියලා යමන්කෝ තව ටිකයි ඇත්තේ යමන්කෝ හරි බං එනවා ඔබ තියෙනින්ද යමන්කෝ ඒක බං මේ කැලේ කොට බදා ඉන්නවද දන්නේ නෑ නේ බං මොන කොට බදාද බං බොට කතා බං බොට කතා බොට කදා අලියට බං බොට කතා කියන්නේ ඔබ ඒකවත් දන්නේ නැද්ද අලියට බං මාත් තාවත් දස මොඩෙක් එක්ක හරි බං එහෙම තමයි අනේ බං මම ඔබට කිව්වනේ බං මට අම්මා වේදනයක් කාලා ගෙදරට එමු කියලා වාරවන්නේ අදන්න එපා යන්න ආයෙත් මේ කැලේ මාර අඳුරක් එමන් තින්නේ. මේ පට්ට භයානකයි ඈ. ඒ අජෝ කලු කුමාරයා ඉන්නවද බං? අනේ බං කලු කුමාරයා හිටියට අපිට කමක් නැහැ. ඔබත් කොල්ලෙක් මාත් කොල්ලෙක්. කලු කුමාරයා කොල්ලෝ දිහා බලන්නේ නැහැ බං කෙල්ලෝ දිහා බලන්නේ. කටවාගෙන යමන් යන්න. අනේ මම දන්නේ නැහැ. වරින් කොන්ද. ඊ බං ඊ කවුරුහරි ගියා නේද බං? අජෝ දැන් කලු කුමාරයා බං අයියෝ. කලු කුමාරයා නෙමෙයි බං වෙන කවුරු හරි බං. කලු කුමාරයා හිටියනම් අපි දැකලා දුවනවා බං. මේ කෙලේ කවුරු හරි ඉන්නවා බං මේ. අපි යමුකෝ. අජෝ ෆලෝ කරමු. මොකද මං ගෙදර යමන්කෝ. නෑ වරෙන්කෝ යන්න. වරෙන්කෝ ෆලෝ කරමු. යමන්කෝ. කවුද තමයි? කවුද තමයි? කවුද තමයි? කවුද තමයි? කවුද තමයි? කුමාර සදහද මගේ රාජධානියට පැමිණේ. කියපිය. ඊ මේ කවුද බම්මෝ? ඊ අඩෝමු කලු කුමාරයා නෙමෙයිනේ. කලු කුමාරයා නෙමෙයි බං. මට නම් මූ අල්ලන්නේ නෑ. මූගේ නිකන් කැලෑ ගතියක් තියෙනවා වගේ නේ පොඩ්ඩක්. ඕ බං. අඩෝ බං මූණියෙන් කතා කරන්නේ රජ කාලේ භාෂාවෙන් වගේ නේ බං. ඊ ඕ බං මූ තනිකරම කතා කරන රජකාලී භාෂාවෙන්. මේ අපි රජකාලී භාෂාවෙන්ම මුගෙන් අහලා බලමුද ඌ කවුද කියලා. අහමු. අඩෝ බං මේ අපි මුගෙන් දෙමළෙන් අහලා බලමුද? ஏய் என்னடா நீங்க பேர் என்ன? ඒත් බෑනි බං. මේකට කොහෙන්ද බං දෙමළ තේරෙන්නේ මූ රජෙක්නේ. මේ දැන් කර රජුන්ට කොහොමද ඉංග්‍රීසියෙන් තමයි තේරෙන්නේ. මං ඉංග්‍රීසියෙන් අහලා බලන්නකෝ. Hey brother, what's your name? ඒ උට ඒකත් තේරෙන්නේ නැහැ වගේ බං. අපි අර ෆිල්ම් වල එහෙම තින්නේ බං රජ කාලේ. අන්න ඒ වගේ ඒ භාෂාවෙන් පොඩ්ඩක් අපි අහලා බලමුකෝ බං. මේ අතිකරු ස්වාමි වහන්සේ නුඹ කුමස් සදාද මේ වනයේ වාසය කරන්නේ? මම වනසරා බොල මාගේ මේ කැලේ අධිරාජ්‍ය මේ වනාන්තරයේ අධිපතිය. තොප දැනගනිමු මං කවුද කියා. මේ මූ වනසරාලු බං. අඩෝ මී අර ෆිල්ම් වල ඉන්න එකක් දන්නේ නැහැ නේ බං. මේක තමයි මේ අපි මූව ෂේප් එකක් දාගත්තොත් මේ කැලේ දින හැම දෙයක් ගැනම අපිට දැනගන්න පුළුවන් ඈ. මූ එක කතාවට අල්ලගෙන මූව ෂේප් එකක් දාගන්න පුළුවන් වෙයි බං. මූව ෂේප් එකක් දාලා මංකෝ. වනසරා ස්වාමීන් වහන්සේ අප ආවේ ඔබගේ රාජධානිය බැහැදකීමට. ඒ බැහැදක ඒ අධ්‍යයනය කිරීමට අපි පැමිණියේ. ඔබගේ අවසරය අපට දෙනවද? මාගේ හැටි කැමැත්තක් නැත බොල. තම කුමක් බලන්නද මාගේ මේ රාජධානියේ? අනේ එහෙම කතා කරන්න එපා ස්වාමීන් වහන්සේ. අපිත් කැමතියි ඔබගේ රාජධානිය බැහැදකීමට. අපට අවසර දෙන්න. පෙතගණින්කට කමක් නැහැ නෑ යමල්ලකෝ. මේ මූ එනවා බං අපිත් එක්ක යන්නේ යමන් නම් මේ කැලේ ඔක්කොම බලන්න. දා කාපියා වෙව්වා. ඔය රාජ්‍ය භෝජන. අඩු මේ මේවා නිකන් රිලා පිටි වගේ නේද බං? අඩෝ ඌ නේද බං. අඩෝ හැබැයි ගස්සවලත් තියෙනවා බං. නෑනේ. ඒ සුවදමයි නේද බං? හැබැයි ඉතින් මේ රජ කාලේ වනේ බං. මේ පාටට හදන්න ඇති. තමන්නේ ඔය වනසරා එහෙම කන ඇත්තේ මේව වෙන්නේ නේද බං? කාලා බලමු බං. ඕ මේ ගස්සලින් හදන ඇත්තේ. කමන්නේ කාලා බලමු. නිකන් ඔය කතනකෝ රහකුත් එනවා බං. එනවා නේද දිඩාවට. කමන්නේ බං. ඌ බොන්න මොනවද දීලා ගියේ නැද්ද? ආ බොන්න දියානේ. ඊ හිකිනේ මේ කෝ බං වනසරා?
ඊ ඌ කොහේ හරි ගිහිල්ලා බං. කමන්නේ මේවා කාලේ යමන්කෝ හොයන්න. අඩෝ මේකනේ ක්‍රීම් සෝඩා වගේ නැද්ද බං? ඊ ඌ නේද බං ක්‍රීම් සෝඩා වගේමයි. කමන්නේ මේවත් කාලේ ඒවා බොමු. රසත් නෑ බං ඒ උනාට. කමන්නේ ගුණ ඇති මේවා. ඒක තමයි. මේ ඒව කෑම පස්සේ පොඩ්ඩක් බඩත් පොඩ්ඩක් රිදෙනවා වගේ මේ ওই ක්‍රීම් සෝඩා වගේ නිකන් කහපාට ඒ බීම එක ගනින්කො පොඩ්ඩක් බීමද මොනවද දන්නේ නැහැ බං මේ මේකත් බීලා යම මනසරා වන්නේ අපි මේව බිව්වා කියලා ගිල ගමේ උන්ට කියමු ඈ එක දෙක කරලා මේවා කාලා බීලා ගිහලා වනතරාගෙන් කෑව බිව්වා කියලා කියමු ඈ මේ ඒක නෙමෙයි වනතරා මොනවාකට හරි හොඳ එකක් නේද බං ඔව් නේද මම අපිත් එක්ක එකටම කාලා එකටම බීලා අඩෝ ඌ ඇයි බං අපේ තාම ගියේ ඒක තමයි මොනවා වුණත් අපිත් එක්ක එකට කතා කර කර ඉඳලා අපි කිව්වා ගමන් අපිත් එක්ක මේ කැලේ පෙන්නන්න ඇවිල්ලා මොනවා වුණත් ඊ හරි හොඳ එකක් බං ඇයි දන්නේ නැව එකපාරම ගියේ අඩෝ ටොයිලට් එකක් යන්නේ නේද බං ටොයිලට් මේ මොන කැලේ බං මොන ටොයිලට්ද බං හරි බං ඔව් කියලා වෙනම ජීවෙන්නේ නෙමෙයිනේ උටත් ඒ පහසුකම් ඕනේ ඇති උත් යනවා ඇති කොහේ හරි ඒක නෙමෙයි දැන් අපි මේ කැලෑවේ ඇතුළේ නිකන් ඇවිද්දානේ දැන් අපි ගමේ උන්ට කියන්න බෑ මේක අපි යමන් දැන් ගෙදර යමන් මේ කවුද බං අර සුදරි දුද්දා ඉන්න එක්කෙනා අඩෝ උල්මනත් කොයිද අනේ බං හොල්මනක් නෙමෙයි වෙන්නේ නැති මේ අපි යමන්කෝ බලන්න කවුද කියලා බලන්න යන්න එක්ස්කියුස් මී ඔයාලා කවුද මම නම් ඩොක්ටර් කෙනෙක් ඔයාලා කවුද ඩොක්ටර් කෙනෙක් ඔයායි මොකද මෙහෙ කරන්නේ මම නම් මෙන්ටල් අවුට් එකට ප්‍රතිකාර ගන්න කෙනෙක් මම ට්‍රීට්මන්ට් කරපිට කෙනෙක් පැනලා ඇවිල්ලා මම එයාව මම තමයි මේ කැලේට ආවේ පිස්සෙක් වගෙන මේ කැලෑවේ ඇති පිස්සෙක් නෑ ඔයා බොරු වැඩකට මහන්සි වෙන්නේ අර සුදු කොණ්ඩේ ගොඩක් තියෙන එක්කනද එයා සුදුයි එයා කොණ්ඩේ ගියා තියෙනවා එහෙම කෙනෙක්ද අපි එයා දුන්න කෑමත් කෑවනේ ඉතුරු එයා වනසරා නෙමෙයිද ඔව් එයාට ඉස්සේ ඉඳන්ම තියෙන වනසරා කියන විශ්වක් ඔයා එයාලා දුන්න කෑමත් කෑවද කොබන් මේ මුට්ටානේ අකෝ අනිත් එක මේ තියෙන රිලා මල පහ අයියෝ ඔයාලා ලොකු ලෙඩකට මුහුණ දෙන්න යන්නේ දැන් ඉක්මනට යන්න ඔයාලා හොස්පිටල් එකකට ඒ පිස්සෙක් ඒ ලෙඩෙක් එයා ඔයාව රවට්ටලා ඉතුරු අපි පිස්සෙක්ට දහවෙලා තින්නේ අයියෝ